ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්න මගේ iTech YouTube channel එකට. මගේ channel එකත් එක්ක එකතුලා හිටපු අය දන්නවා මම AdSense ගැන වගේ e-money ගැන වීඩියෝස් කරනවා කියලා. ඉතින් මම AdSense ගැන දැනට වීඩියෝස් කීපයක්ම කරලා තියෙනවා. blogger tutorial එකක්, ඒ වගේම Muragon ගැන, Xblog ගැන, ඒ වගේම Lagged, ඒ වගේම GamePix ගැන, ඒ වගේ දේවල් ගැන මම AdSense වීඩියෝස් කීපයක්ම කරලා තියෙනවා. ඔයාලා ඒ වීඩියෝස් බැලුවේ නැත්නම් ඔයාලට ඒ වීඩියෝස් ටිකත් බලන්න පුළුවන්. I think අදත් මම අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලට AdSense approve කරගන්න පුළුවන් විදිහේ වෙබ්සයිට් එකක් හදාගන්න වීඩියෝ එකක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒක නිසා අනිවාර්යයෙන් මේක skip නොකර බලන්න. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ tool වෙබ්සයිට් එකක් හදාගන්න විදිහ ගැන. ඔයාලා දන්නවා plagiarism checker tools තියෙනවා, ඒ වගේම YouTube videos download කරන tool තියෙනවා, ඒ වගේම Facebook videos download කරන tools තියෙනවා, Instagram videos download කරන tools තියෙනවා. අපිට මෙන්න මේ වගේ tools හදාගෙන අපිට වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන් විදිහක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න ඔයාලා bell notification එක click කරලාම තියාගන්න. හරි, මම එහෙනම් දැන් ඔයාලට පෙන්නන්න මේ වගේ tools website එකක් ඔයාලට මම පෙන්නන්න මේ tool website එක. මම ඔයාලට මේ අද කියලා දෙනවා මෙන්න මේ SEO tools කියන වෙබ්සයිට් එක ගැන. ඔයාලට මෙන්න මේක බලුවම බලා ගන්න පුළුවන්. මෙතන plagiarism checker tools තියෙනවා, article rewriter tools තියෙනවා, free grammar checker tools තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. ඔයාලා දන්නවා අපිට මේක WordPress හරහා වගේ platform එකකින් අපි මේක හදා ගන්නවා. අපිට domain එකක් buy කරන්න ඕනේ, නැත්නම් අපි hosting එකක් ගන්න ඕනේ. මේ වගේ දේවල් වලට අපිට cost එකක් යනවා. ඉතින් අපිට මේ cost එකක් නැතුව කරන්න තියෙන එකම සහ අපි දන්න දේ තමයි blogger. blogger වලින් අපිට මේ දේ free කරගන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්න ඔයාලට blogger වලින් කොහොමද මේ වගේ tool website එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක බලුවම පේනවා මෙතන Google Ads run වෙනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ tool website එකක් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේකට එන traffic එක මොන වගේද කියලා. අපි බලමු SimilarWeb එකට ගිහිල්ලා මොන වගේ traffic එකක් මේකට එනවද. මෙන්න මේ වගේ අපිට SimilarWeb එකට ගියාට පස්සේ මෙන්න මේක බලා ගන්න පුළුවන්. monthly visits මෙන්න මේ වගේ ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන්. full කියන්නේ ගිය මාසෙට මෙන්න මේ වගේ 17 million traffic එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙයාලගේ main country එක ඉන්දියා. ඉතින් අපිට මෙන්න මේ වගේ monthly visits 5 million බලා ගන්න පුළුවන් average එකක් විදිහට. මේ ඉතින් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් main countries විදිහට traffic එකක් කියන්නේ ඉන්දියා, United States තියෙනවා, බ්‍රසීල් තියෙනවා, මෙක්සිකෝ තියෙනවා. ඉතින් අපිටත් මෙන්න මේ වගේ tool website එකක් හදා ගන්න පුළුවන්. ලේසි. මම ඔයාලට පෙන්නන්නම් දැන් මම මේ වගේ හදාගත්ත මගේ tool website එකක්. ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක බලන්න පුළුවන්. අර වගේම නැති වුණත් සාමාන්‍ය tools කීපයක් මේකේ තියෙනවා. internet speed test එකක් තියෙනවා. අපිට IP address එක check කරන්න පුළුවන් tool එකක් තියෙනවා. PNG images JPG වලට convert කරන tool එකක් තියෙනවා. Word to PDF policy generator tool එකක් තියෙනවා. YouTube thumbnail tool එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේක tool එකක් කියලා. මෙන්න මේ වගේ YouTube thumbnail tool එක. මෙන්න මේ වගේ YouTube thumbnail tool එකක් තියෙනවා. මේකෙන් අපිට YouTube thumbnails download කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේක පොඩ්ඩක් test කරලා කොහොමද වැඩ කරන්නේ කියලා. අපි මේ වගේ වීඩියෝ එකක් අරගෙන මේ link එක copy කරලා බලමු කොහොමද අපිට මේක tool එක වැඩ කරනවද කියලා. මෙතනින් අපිට link එක copy කරගන්න option එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් image category එකක් select කරන්න පුළුවන්. HD ද, medium ද, original ද, small ද. අපි මෙතන original එක දැන් select කරලා download thumbnail කියන option එක දීලා බලමු. හරි, දැන් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ thumbnail එක generate වෙනවා. ඊට පස්සේ ආයෙ මෙතනින් download thumbnail button එකක් එනවා. ඒ වගේම එක user කෙනෙක් input කරන history එක මෙතනින් ඔයාලට ආයෙ පස්සේ බලා ගන්න පුළුවන්. ඔයාලට ඕනේ නම් මෙතන history clear කරලා දාන්න පුළුවන්. මේ වගේ අපි මෙතන download thumbnail button එක දුන්නාට පස්සේ අපිට මේක download කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ image එක generate වෙනවා. ඊට පස්සේ අපිට image එක save කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ tool එකක් අපිට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ChatGPT එකෙන්. ඔයාලා මගේ මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ තියෙන හැම tool එකක්ම මම හදාගෙන තියෙන ChatGPT එකට කියලා. මේක මේ විදිහට ඔයාලා වෙබ්සයිට් එකක් හදාන්න කිසිම coding දැනුමක් ඕනේ නැහැ. ඔයාලා ලේසියෙන්ම ChatGPT එකට කියලා මේ වගේ tool එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ හදාගෙන තියෙන වෙබ්සයිට් එකේ tool website එකේ හැම tool එකක්ම මම හදාගෙන තියෙන ChatGPT එකට කියලා තමයි හදාගෙන තියෙන්නේ. මේ හැම කෝඩ් එකක්ම ChatGPT එකෙන් තමයි මම ක්‍රියේට් කරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු තව මේ වගේ tools
මෙතන PNG to JPG convert එකක් තියෙනවා. මෙතනින් අපිට images convert කරගන්න පුළුවන්. PNG format එකේ තියෙන images අපිට JPG වලට convert කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතනින් policy generator tool එකක් තියෙනවා. අපිට මෙතනින් website එකකට අපි policies generate කරගන්න පුළුවන්. මෙන්න මේ හරිය අපිට details ටික input කරා අපිට policies generate කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් Word to PDF convert එකක් තියෙනවා. අපිට මෙතන Word file එක upload කරලා මෙතනින් convert file කියලා දුන්නාට පස්සේ අපිට PDF එක download කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන Google Drive direct download link එකක් තියෙනවා. අපි මෙතන Google Drive එකේ link එකක් මෙතන දුන්නාට පස්සේ paste කරාට පස්සේ ඒක direct link එකක් විදිහට අපිට download කරගන්න පුළුවන් විදිහට මෙතන generate වෙනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ tools අපිට හදා ගන්න පුළුවන් ChatGPT එකට කියලා හරිම ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට තියෙන්න ඕනේ creative ideas විතරයි. කොහොමද මේ වගේ tool එකක් හදාගන්නේ, මොන වගේ options ද මේකට එන්න ඕනේ, කොහොමද අපි මේ tool එක තව ලස්සන කරගන්නේ. අන්න ඒ වගේ දේවල් ඔයාලට ChatGPT කියලා ඕන විදිහට ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා කොහොමද මේ වගේ ChatGPT එකට කියලා මේ වගේ tool එකක් generate කරගන්නේ. ඒ වගේම මම ඔයාලට මේකට ගැලපෙන blogger theme එකක් වගේම මේකට අදාළ content එකකුත් මම ඔයාලට දෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම මම description එකේ වගේම මගේ Telegram group එකෙත් දාලා තියන්න. ඔයාලට මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මගේ Telegram group එකට join වෙන්න. ඒකේදී ඔයාලට තියෙන ප්‍රශ්න ඔයාලා message එකක් දාන්න මම අනිවාර්යෙන් reply කරනවා ඔයාලට. නැත්තම් ඔයාලා comment එකක් විදිහට දාන්න ඔයාලට මේකේ තියෙන ගැටලු මොනවද කියලා. හරි අපි දැන් බලමු කොහොමද මේ වගේ website එකක් අපි හදාගන්නේ. ඒ හැම දෙයක්ම අපි අද බලමු කොහොමද කරගන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා කොහොමද අපි blog එකක් හදාගන්නේ කියන එක. ඉතින් අපේ blogger menu එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි දැන් අලුතෙන්ම අපි හදාගමු මේ වගේ tool website එකකට අපි blog එකක් හදාගමු. මෙන්න මෙතනින් ඔයාලා blogger account එක create කරගන්න දන්නේ නැත්නම් මම කලින් blogger tutorial එක කරපු පළවෙනි වීඩියෝ එකේ තියෙනවා කොහොමද මේක හරියට blog එකක් හදාගන්නේ කියලා. ඉතින් මම මේ series එකේදී කතා කරලා තියෙනවා කොහොමද SEO කරගන්නේ, කොහොමද Google Search Console එකට add කරගන්නේ, ඒ වගේම Google Analytics වලට add කරගන්නේ කොහොමද. අන්නේ හැම දෙයක්ම මම මේ වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා. ඔයාලට ඒ ගැනත් බලන්න පුළුවන්. මම links ටික description එකේ දාලා තියන්න. අපිට blogger menu එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. අපිට ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට new blog කියලා එකක් තියෙනවා. අන්න මෙතනින් අපිට new blog එකක් generate කරගන්න පුළුවන්. ඉතින් මම new blog කියන තැනට ගියාට පස්සේ අපේ blog එකට නමක් දෙන්න වෙනවා. ඉතින් මම මෙතන tools helper කියලා මම type කරගන්නවා. මගේ blogger name එක විදිහට මම tools helper කියලා දෙනවා. ඊට පස්සේ අපි මෙතනින් අපේ URL එක create කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මෙතන URL එක create කරගත්තා ඔයාලගේ website එකට ගැලපෙන URL එකක් දෙන්න. මම මෙතන tools helper කියලා දීලා බලන්න මේක available ද කියලා. මේක available නෑ. ඉතින් මම මේ වගේ input කරගන්න. හරි මේක available. මම මේක save කරගන්නවා. ඔයාලත් මේ විදිහටම කරගන්න. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් comment එකක් දාන්න. හරි දැන් අපේ blog එක මේ වගේ generate වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට view blog කියාට පස්සේ අපේ blog එක පෙන්වන්නේ මෙන්න මේ විදිහට. මේක තමයි අපිට default එන theme එක. අපිට මේ theme එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාලට blogger theme එක වෙනස් කරගෙන පෙන්වන්න. මෙතන theme කියන option එකට ගියාට පස්සේ අපේ blogger theme එක වෙනස් කරගන්න පුළුවන්. blogger theme කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් drop down එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන edit HTML කියලා තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ HTML code එක all select කරලා මේක clear කරගන්නවා. ඊට පස්සේ මම ගාව තියෙනවා මේ වගේ tools වලට හදාගත්ත script එකක් තියෙනවා. මම මේ script එක ඔයාලට දෙන්න. මම මේ scripts ටික මගේ Telegram group එකේ දාලා තියන්න. මම Telegram group එකේ link එක description එකටත් දාලා තියන්න. හරි මෙන්න මේක තමයි theme එක. මම මේක copy කරගෙන ඊට පස්සේ මෙතන paste කරගෙන අනිවාර්යයෙන් මෙතන save කියන option එක දෙන්න ඕනේ. හරි දැන් මේක processing. හරි දැන් update වෙලා තියෙන්නේ. අපි බලමු මේක දැන් refresh කරගෙන. හරි දැන් මෙන්න මේ වගේ තමයි අපි theme එක copy කරගත්තට පස්සේ අපිට මෙතන පෙන්නන්නේ. හරි ඊට පස්සේ අපි දැන් බලමු
මෙන්න මේ වගේ තමයි තීම් එක තියෙන්නේ. ඔයාලට මේක ඔයාලට කැමති විදිහකට එඩිට් කරගන්න පුළුවන්. මේක කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා. ඔයාලට මෙතනින් ගියාට පස්සේ මේකේ ලේඅවුට් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලා ලේඅවුට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ මෙනූස් බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද අපි දැන් බලමු මෙතන YouTube thumbnail download කියන එක generate කරගෙන අපි මේකට tool එකක් generate කරගමු ChatGPT එකට කියලා. අපි යමු ChatGPT එකට. ඊට පස්සේ මෙතන new එකක් ගිහිල්ලා මම මේ වගේ කලින් මම create කරගත්ත prompt එකක් තියෙනවා. මේ prompt එක copy කරලා ගන්නවා. ඊට පස්සේ ChatGPT එකට ගිහිල්ලා මම මේක paste කරගන්නවා. මම මෙතනදී කියලා තියෙන්නේ මට YouTube thumbnail tool එකක් generate කරලා දෙන්න HTML, CSS and JavaScript use කරලා. ඉතින් මම මේ prompt එකත් ඔයාලට ඕන නම් කියන්න මම මේ prompt එකත් description එකේ හරි දාලා තියන්න. අපි දැන් බලමු මේක generate කරගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ ChatGPT එක අපිට මෙන්න මේ වගේ අපේ කෝඩ් එක ඒ කට්ටිය ලියලා දෙනවා ChatGPT එක. ඉතින් අපිට හරි සිම්පල් දෙයක් තියෙන අපිට ඕනේ prompt එක අපි හරියට දෙන එක තමයි අපිට මෙතන තියෙන එකම දේ. අපි බලමු දැන් ChatGPT එකෙන් create කරන මේ කෝඩ් එක මොන වගේ විදිහට tool එක අපිට generate වෙලා තියෙද කියලා. හරි දැන් මේ වගේ අපේ කෝඩ් එක generate වුණා. මම මේ කෝඩ් එක copy කරගන්නවා. ඊට පස්සේ මම යනවා මගේ blogger menu එකට. ඊට පස්සේ ඔයාලට මෙතන new post කියලා option එකක් තියෙනවා. ඔයාලා new post කියන option එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන options දෙකක් බලා ගන්න පුළුවන්. compose view කියලා HTML view කියලා. ඔයාලා HTML view කියන එකට ගිහිල්ලා මේක aim කරගෙන ඔයාලා copy කරගත්ත code එක මෙතනට paste කරන්න. ඊට පස්සේ ඔයාලා මේක publish කරගන්න. හරි ඊට පස්සේ අපි මේක දැන් view කරලා බලමු කොහොමද මේ tool එක අපිට තියෙන්නේ කියලා. හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ thumbnail tool එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට මෙතන title එක generate වෙලා තියෙනවා YouTube thumbnail downloader කියලා. ඊට පස්සේ මෙතන අපිට option එකක් තියෙනවා අපිට URL එක දෙන්න. ඊට පස්සේ මෙතනින් අපිට image type එක select කරන්න තියෙනවා. ඊට පස්සේ download thumbnail කියලා තියෙනවා. ඊට පස්සේ how to use කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ සරල tool එකක් අපිට හදා ගන්න පුළුවන් ChatGPT එකට කියලා. අපි දැන් බලමු මේ tool එකේ වැඩද කියලා. මම මේ වගේ YouTube video එක link එක copy කරගන්නවා. ඊට පස්සේ මම මේක මෙතනට paste කරනවා. ඊට පස්සේ download thumbnail කියන දැන් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් අපේ tool එක වැඩ. ඉතින් හරියම සරලයි මේක ඔයාලට prompt එකක් දීලා ඔයාලට create කරගන්න විතරයි තියෙන්නේ ChatGPT එකට කියලා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ ටික. ඉතින් ඊට පස්සේ අපි දැන් මේක prompt එක දීලා අපි post එක generate කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ link එක copy කරගෙන ඔයාලා යන්න ඔයාලගේ blogger layout එකට. ඊට පස්සේ ඔයාලා මෙහෙම පහළට ගිහිල්ලා ඔයාලට මෙන්න මෙතන YouTube thumbnail කියන එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන link එකක් තියෙනවා. මේ link එක aim කරලා ඔයාලා copy කරගත්ත link එක මෙතනට paste කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් image එකක් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට කැමති image එකක් මෙතනට add කරගන්න පුළුවන්. ඒකට ඔයාලට මෙතන upload option එකේ ගිහලා ඔයාලට කැමති image එකක් මෙතනට ඔයාලට upload කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ තියෙන image එක මෙහෙම තියෙද්දි මම save කරගන්නවා. හරි ඊට පස්සේ අපි දැන් යමු අපේ home page එකට. හරි මෙන්න මේ වගේ තමයි අපි home page එක පෙන්නන්නේ. ඊට පස්සේ මම අර හදාගත්ත YouTube thumbnail එකේ link එක දැන් වැඩද කියලා බලමු. හරි මේ තමයි අපි හදාගත්තේ YouTube thumbnail download කරන tool එක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ tool එකක් හරිම සරලව හදාගන්න පුළුවන් ඔයාලට ChatGPT එකට කියලා. හරි ඉතින් මේ වගේ ඔයාලට any tools ටිකත් ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට මෙතනින් ඔයාලට වෙන tool එකක් එනවනම් ඔයාලට ඒ idea එක මෙතන tool එකක් විදිහට ඔයාලට මේක type කරගන්න පුළුවන්. ඔයාලට blogger layout එකට ගිහිල්ලා ඒ ටික මෙතනින් ඔයාලට ඕන එකක් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාලට මේ විදිහට tools ටික හදාගෙන ඔයාලා අනිත් blogger එකක් AdSense වලට apply කරන්න කලින් අපි අනිවාර්යෙන්
about us, contact us, ඒ වගේම terms and service හෝ terms and condition page එක, ඒ වගේම disclaimer page එක. මේ pages ටික අපි හදාගෙන ඉන්න ඕනේ අනිවාර්යෙන් AdSense වලට apply කරන්න කලින්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ any tools ටිකත් ඔයාලට හදාගෙන ඔයාලට කැමති විදිහට website එක හදාගෙන ඊට පස්සේ ඔයාලා pages ටිකත් හදාගත්තට පස්සේ ඔයාලට AdSense වලට apply කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාලට ලේසියෙන් මේක කරගන්න පුළුවන් ChatGPT එකට කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන මේකට ඔයාලා traffic එකක් ගෙන්න ගන්න ඔයාලට එක එක social media Facebook use කරන්න පුළුවන්, Quora, Reddit. ඉතින් මම ඔයාලට පෙන්නන්න මම අර කලින් කියපු small SEO tools කියන website එකේ මෙයාලා කොහොමද ඒ කට්ටිය traffic එක generate කරගන්නේ කියලා. ඉතින් අපි බලමු similar web එකට ගිහිල්ලා කොහොමද එයාලා ඒ traffic එක එයාලා generate කරගෙන තියෙන්නේ කියලා. ඉතින් similar web එකට ගියාට පස්සේ ඔයාලට පහළටම ගියාම මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මේ website එකට වැඩිපුරම traffic ඇවිල්ලා තියෙන YouTube එක හරහා. ඒ වගේම Reddit කියන්නේ දැනට USA base කරගෙන ඔයාලා වෙබ්සයිට් එකක් හරි මොකක් හරි කරනවා ඔයාලට හොඳ traffic එකක් ගෙන්න ගන්න පුළුවන් platform එකක් Reddit කියන්නේ. ඒ වගේම Facebook, WhatsApp, Twitter, Reddit වගේම තව Quora කියලා platform එකක් තියෙනවා. ඒකිනුත් අපිට traffic එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ platforms use කරලා ඔයාලට traffic එක හොඳ traffic එකක් generate කරගන්න පුළුවන් මේ වගේ website එකකට. ඉතින් ඔයාලා මේක අනිවාර්යෙන් try කරන්න. මම හිතනවා ඔයාලට කියලා දුන්න හැම දෙයක්ම තේරෙන්න ඇති කියලා. කොහේ හරි අපහැදිලි දැනක් තියෙනවා හරි ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් comment එකක් දාන්න. නැත්නම් Telegram group එකට join වෙලා ඒකට message එකක් දාන්න. ඉතින් මම කැමතියි ඔයාලට උදව් කරන්න මේ වගේ website එකක් ඔයාලට generate හදාගන්න උදව් කරන්න මම කැමතියි. ඉතින් ඔයාලට තියෙන ගැටලුවක් හරි මොකක් හරි ඕනම දෙයක් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නේ comment එකක් දාන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මම ඉස්සරහදී මේ වීඩියෝ සීරීස් එකේදී මම කතා කරනවා ඊට පස්සේ කොහොමද මේක Google Search Console එකට add කරගන්නේ. ඒ වගේම Google Analytics වලට add කරගන්නේ. ඒ වගේම අපි අවසානයේට මේක Google AdSense වලට apply කරමු. ඊට පස්සේ අපි AdSense approval එක ගමු. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගෙන ඔයාලා අනිවාර්යෙන් මේක try කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඔයාලා bell notification එකත් click කරලාම තියාගන්න. මොකද මේ වගේ වටිනා වීඩියෝ මම දාපු ගමන් ඔයාලට notification එක ගෙන්න ගන්න. ඉතින් මේ series එකේ ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙනකම් මම මේ වීඩියෝ එක අතර මෙතනින් නතර කරනවා.